ඒ අනුව ලවණ සේතුව මගින් ද්‍රාවණවල විද්‍යුත් උදාසීනතාවය රැක ගන්නා අතර පරිපථය සම්පූර්ණ කිරීමද සිදුවේ. පරිපථය සම්පූර්ණ කිරීමද සිදුවේ. පරිපථය සම්පූර්ණ කිරීමද සිදුවේ. පරිපථය සම්පූර්ණ කිරීමද සිදුවේ. හරි. මේකෙදි වෙන්නේ එතකොට ලවණ සේතුව හදලා තියෙන්නේ සාමාන්‍යයෙන් පොටෑසියම් නයිට්‍රේට් වගේ නේ. KCl වගේ ඇමෝනියම් ක්ලෝරයිඩ් වගේ මේ වගේ. එතකොට මොනවද වෙන්නේ? ඍණ ආයන. ඒ කියන්නේ නයිට්‍රේට් වගේ ආයන මේ පැත්තට එනවා. පොටෑසියම් ප්ලස් වගේ අයන මේ පැත්තට යනවා. එතකොට මේ පැත්තේ කොහොමද ධන ගතිය වැඩිනේ. ධන ගතිය වැඩි නිසා මෙහි ධන ගතිය වැඩි. ඒක උදාසීන කරන් තමයි ඍණ අයන මෙහෙට එන්නේ. මෙහි ධන ගතිය අඩුයි. ඉලෙක්ට්‍රෝන මේ පිට වෙන නිසා. ඉලෙක්ට්‍රෝන ලබා ගන්න නිසා. ඒ නිසා මෙහි ධන අයන වැඩි කරන්න මේ පැත්තට ලවණ සේතුවේ ඉඳන් ධන අයන යනවා. මේ පැත්තට යනවා ඍණ අයන. පැහැදිලිනේ? ඒ ලවණ සේතුවෙම චුට්ටක් මේ පැත්ත දාන්න නයිට්‍රේට් පොටෑසියම් ප්ලස් මෙහෙට යනවා. KCl කියලා උතන පොඩ්ඩක් දාගෙන ඇමෝනියම් ක්ලෝරයිඩ් පොටෑසියම් ක්ලෝරයිඩ් වගේ ඒවා තමයි යොදා ගන්න. හරි. ඔය ඇඳ පුරූප තරහනේ මේ දෙකත් දෙපැත්තට යනවා කියලා දාගන්න. ඒක හොඳට පැහැදිලි. හරිනේ? ඉවර දේ ටික හරි නේද? හරි. නම් මෙහෙම ලියා ගන්න. ඒ අනුව ලවණ සේතුව ලවණ සේතුව මගින් ලවණ සේතුව මගින් ද්‍රව සංදියක් නිර්මාණය වන අතර ද්‍රව සංදියක් නිර්මාණය වන අතර එය නිර්මාණය කර ඇත්තේ එය නිර්මාණය කර ඇත්තේ පොටෑසියම් නයිට්‍රේට් වැනි පොටෑසියම් නයිට්‍රේට් වැනි විද්‍යුත් විච්ඡේද ද්‍රාවණයක්. පොටෑසියම් නයිට්‍රේට් වැනි විද්‍යුත් විච්ඡේද ද්‍රාවණයක් විද්‍යුත් විච්ඡේද ද්‍රාවණයක් පිර වූ වීදුරු නලයකින් වන අතර පිර වූ වීදුරු නලයකින් වන අතර එහි දෙකලවර එහි දෙකලවර එහි දෙකලවර වෙන පාට පැනගෙන යන පුළුන් හෝ ඒගාර් පුළුන් හෝ ඒගාර් ජෙලි පුළුන් හෝ ඒගාර් පුළුන් හෝ ඒගාර් ජෙලි පුළුන් හෝ ඒගාර් ජෙලි මගින්
පුළුන් හෝ ඒගාර් ජෙලි මගින් ඇබ ගසා ඇති අතර ඇබ ගසා ඇති අතර ඇබ ඇබයක් ගහලා තියෙන්නේ එතකොට අනිත් ද්‍රාවණත් එක්ක මිශ්‍ර වෙන්නේ නැහැ. ඇබ ගසා ඇති අතර එමගින් බීකර දෙකෙහි ඇති ද්‍රාවණ එමගින් බීකර දෙකෙහි ඇති ද්‍රාවණ සමග එමගින් බීකර දෙකෙහි ඇති ද්‍රාවණ සමග ලවණ සේතුවේ අඩංගු ද්‍රව්‍ය මිශ්‍ර වීම වළකී. ලවණ සේතුවේ අඩංගු ද්‍රව්‍ය මිශ්‍ර වීම වළකී. අනිත් එක තමයි අර ලවණ සේතුවේ යොදා ගන්න ද්‍රව්‍යයයි අර බීකර වලට දාලා තියෙන මැග්නීසියම් ධන දෙක ඒවා ප්‍රතික්‍රියා කරන්න බෑ. ප්‍රතික්‍රියා කරොත් වෙනම ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා. ඒක නිසා ඒවා ප්‍රතික්‍රියා කරන්නත් බෑ. ඒකත් ලියන්න තර්ක ගුණක් දාලා එමෙන්ම ලවණ සේතුවට යොදා ගන්නා විද්‍යුත් විච්ඡේදය ලවණ සේතුව සඳහා යොදා ගන්නා විද්‍යුත් විච්ඡේදය බීකරයේ ඇති ද්‍රව්‍ය සමග ප්‍රතික්‍රියා නොකළ යුතුය. බීකරයේ ඇති ද්‍රව්‍ය සමග ප්‍රතික්‍රියා නොකළ යුතුය. අර තරු ලකුණක් දාලා ලියාගන්න මේ අපි අර ඉලෙක්ට්‍රෝඩ ප්‍රතික්‍රියා ලියනකොට අර ඩබල් ඊ තල දාපු එකයි තනි තල දාපු එකයි වෝල්ට් මීටරයක් වගේ දානකොට අපි ධාරාවක් ගලන්නේ නැහැ කියලා ගන්නවා. ධාරාවක් ගලනවා නම් තනි තලයක් දාන්න ඕනි. නැත්තම් ප්‍රත්‍යාවර්ත ප්‍රතික්‍රියාවක් දාන්න ඕනි. මෙහෙම ලියාගන්න. රතුපෑනින් ලියාගන්න. අර්ධ ප්‍රතික්‍රියා සහ අර්ධ ප්‍රතික්‍රියා සහ සමස්ත කෝෂ ප්‍රතික්‍රියා ලිවීමේදී අර්ධ ප්‍රතික්‍රියා සහ සමස්ත කෝෂ ප්‍රතික්‍රියා ලිවීමේදී අර්ධ ප්‍රතික්‍රියා ලිවීමේදී ධාරාවක් ගලා යන විටදී වරහන් ඇතුලේ සන්නායක කම්බි වලින් සම්බන්ධ කර ඇති විට සන්නායක කම්බි මගින් සම්බන්ධ කළ ඇති විට සන්නායක කම්බි මගින් සම්බන්ධ කර ඇති විට
තනි ඊතලයක් යොදා ගන්නා අතර ඉලෙක්ට්‍රෝඩ තනි තනි වශයෙන් පවතින විට හෝ ඉලෙක්ට්‍රෝඩ තනි තනි වශයෙන් පවතින විට හෝ එකිනෙක සම්බන්ධ කර නොමැති විටදී 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 හෝ වෝල්ට් මීටරයක් සම්බන්ධ කර ඇති විට වෝල්ට් මීටරයක් සම්බන්ධ කර ඇති විට එනම් ධාරාවක් නොගලන විට එනම් ධාරාවක් නොගලන විට ප්‍රත්‍යාවර්ත ඊතල භාවිතා කළ යුතුය. ප්‍රත්‍යාවර්ත ඊතල භාවිතා කළ යුතුය. ඊට පස්සේ ලියා ගන්න චුටි අනුමාත්‍රකාවක්. කෝෂයක් සම්මත අංකණයෙන් දැක්වීම. කෝෂයක් සම්මත අංකණයෙන් දැක්වීම. පළවෙනි එක ලියන්න පුළුවන් අපි දන්නා මොකද්ද? ඉස්සලම වම් පැත්තේ ලියනවා දකුණු පැත්තේ ලියනවා කැතෝඩය වම් පැත්තේ ලියනවා ඇනෝඩය. ලියන්න පළවෙනි එක. කෝෂයේ වම් පසින් ඇනෝඩයත් දකුණු පසින් කැතෝඩයත් ලියනු ලැබේ. ඒක අපි දන්නවනේ මේ පැත්තේ කැතෝඩය මේ පැත්තේ ඇනෝඩය. ඊට පස්සේ
ඉලෙක්ට්‍රෝඩ දෙක අතර තියෙන ලවණ සේතුව දක්වන්න සිරස් ඉරි දෙකක් භාවිතා කරනවා. ලියන්න. ඉලෙක්ට්‍රෝඩ දෙක අතර ලවණ සේතුවක් දැක්වීමට ඉලෙක්ට්‍රෝඩ දෙක අතර ලවණ සේතුවක් දැක්වීමට මෙන්න මේක මම මේ රවුන්ඩ් කරලා තියෙන්නේ. සිරස් ඉරි දෙකක් භාවිතා කරයි. සිරස් ඉරි දෙකක් භාවිතා කරයි. මෙහෙම ලවණ සේතුවක් නැතුව මෙහෙම ලවණ සේතුවක් තියෙනවා තමයි ඔහොම දාන්නේ. සමහර අවස්ථාවල අර ගිල්ලලා තියෙනවා නම් මෙහෙම කෙලින්ම මොකක් හරි ද්‍රාවණයක් තුළ ඔහොම ගිල්ලලා තියෙන්නේ. යා. එතන මෙතනදී ද්‍රව සංදියක් තියෙන්නේ. ද්‍රව සංදියක් තියෙන්නේ. එතකොට ඒක දක්වනවා සිරස් සිරකේ. කියන ඉලෙක්ට්‍රෝඩ දෙක අතර තුන්වෙනි එක ඉලෙක්ට්‍රෝඩ දෙක අතර අර සිල්ල ක්ලෝරයිඩ් එකේ එහෙම ද්‍රව සංදියක් තියෙනවා. ඉලෙක්ට්‍රෝඩ දෙක අතර ද්‍රව සංදියක් පවතින විට ද්‍රව සංදියක් පවතින විට එය මෙහෙම සිරස් කඩඉරක්. සිරස් කඩඉරකින් දක්වයි. සිරස් කඩඉරකින් දක්වයි. සිරස් කඩඉරකින් දක්වයි. සිරස් කඩඉරකින් දක්වයි. තේරුණානේ? එතකොට කැතෝඩය හෝ ඇනෝඩේ කලාප දෙකක් තියෙනවා නම් කැතෝඩය තුල හරි ඇනෝඩය තුල හරි කලාප දෙකක් තියෙනවා නම් ගෑස් එකයි ලික්විඩ් එකයි තියෙනවා නම් අපි සිරස් ඉරකින් දක්වන්න ඕනේ. ගෑස් තියෙනවා නම් කමාවකින් දක්වනවා. හරිනේ ලියා ගන්න. ඊළඟ ඇනෝඩය හෝ කැතෝඩය තුල ඇනෝඩය හෝ කැතෝඩය තුල ඇනෝඩය හෝ කැතෝඩය තුල කලාප දෙකක් පවතී නම් කලාප දෙකක් පවතී නම් සිරස් ඉරක්ද සිරස් ඉරක්ද එකම කලාපයේ පවතී නම් එකම කලාපයේ පවතී නම් කොමාවක්ද භාවිතා කරයි. එකම කලාපයේ පවතී නම් කොමාවක්ද භාවිතා කරයි. එක්සාම්පල් එකක් විදිහට Hg2Cl2 ඝනයයි Hg ලික්විඩ් වෙනවා. මොකද වෙන්නේ? මේ කලාප දෙකක් සිරස් ඉරක්. AgCl උයි Ag එනවා. දෙන්නම ඝන. එහෙනම් දාන්නේ මෙතන කමාවක්. එක්සාම්පල් එක ඔක දාගන්න.
හරි. ඊළඟ ලියා ගන්න අවසාන එක. සියලු ප්‍රභේදවල භෞතික අවස්ථා දැක්වීම අත්‍යවශ්‍ය වන අතර සාන්ද්‍රණයේ පීඩනයේ උෂ්ණත්ව වැනි තත්ත්වද දැක්විය යුතුය. සියලු ප්‍රභේදවල භෞතික අවස්ථාව දැක්වීම අත්‍යවශ්‍ය වන අතර සාන්ද්‍රණයේ පීඩනයේ උෂ්ණත්වය වැනි තත්ත්වද දැක්විය යුතුය. ඒවා දන්නවා නම් දක්වන්න ඕනේ. හරි. මෙන්න මේ ටික උදාහරණ විදිහට දාගන්න ඉක්මන. මේ උදාහරණ තුන ඉක්මනට දාගන්න. මෙන්න මෙතන ඉඳන්ම දාගන්න හොඳේ. මේකත් දාගන්න. ඩැනියල් කෝෂේ තමයි සින්කොප තියෙන්නේ. ඩැනියල් කෝෂේ කියලා මේක දාගන්න. ඩැනියල් කෝෂේ කියලා මේක දාගන්න. ඊට පස්සේ හයිඩ්‍රජන් එක මේක දාගන්න. මේක තුන දාගන්න. හතරක් තියෙන උදාහරණ. ඉක්මනට දාගන්න. ওই උදාහරණ හතරම. লীලා ඉවර නම් කියන්න.
උදාහරණ ටික ලියලා ඉවරද? අර පොදු එක්කනා CL තියනකොට මතකද? කියන්න පුළුවන් කියලා කිව්ව මේ. හරිද හැමෝම? ලියලා ඉවර නම් කියන්න. මෙතන බලන්න කරලා තියෙන වැඩේ. මේ ඩැනියල් කෝෂය දැන් ඔයක තව චුට්ටක් මේ ඔයාලට පැහැදිලි වෙන්න අර කඩිරයි මේකයි. මෙන්න මේක බලන්නකෝ. ඩැනියල් කෝෂය කියලා කියන්නේ සින්ක් මුයි කොපර් තියෙන එකන. බලන්න මේ ඩැනියල් කෝෂය ගත්තාම සාමාන්‍ය කෝෂයක් මෙතන ලවණ සේතුවක් දාලා තියෙනවා. මෙතන තියෙන නිකන් වෙන් කරණයක් විතරයි මේ. මේක සින්ක් තියෙනවා මේක කොපර් තියෙනවා. මේක ද්‍රාවණයක් තුල වෙන් කරලා විතරයි තියෙන්නේ. හරිද? එතකොට පළවෙනි රූපේ නම් කරන්නේ මෙහෙම. මේ කඩිරක් දක්වලා තියෙන්නේ. මෙතන ලවණ සේතුවක් තියෙන නිසා මෙතන දක්වලා තියෙනවා නිකන්. දැන් පැහැදිලිද ඒක? කඩිරයි ලවණ සේතුවක් තියෙනවා නම් තමයි ඉරි දෙක දාන්නේ. කඩිරක් දාන්නේ මේ වගේ එකම ද්‍රාවණයක් තුල මෙහෙම ගිල්ලලා තියෙනවා. පැහැදිලිද? කොහොමද කියන්නේ? තේරුණාද? ඕකෙත් පොඩක් ස්ක්‍රීන්ෂොට් එකක් වගේ දාගන්න. මම ටියුට් එක දෙද්දි ඔක දාලා පොඩ්ඩක් දෙන්න. හරි? තේරෙනවද කියන හැමෝටම? හරි. හරි. ලියාගන්න අනුමාතෘකාවක්. ඉලෙක්ට්‍රෝඩ විභවය කෙරෙහි බලපාන සාධක. ඉලෙක්ට්‍රෝඩ විභවය කෙරෙහි බලපාන සාධක. ඉලෙක්ට්‍රෝඩ විභවය කෙරෙහි බලපාන සාධක. ඊළඟ පළවෙනි එක උෂ්ණත්වය උෂ්ණත්වය දෙක විද්‍යුත් විච්ඡේදයේ ස්වභාවය විද්‍යුත් විච්ඡේදයේ ස්වභාවය
තුන්වෙනි එක විද්‍යුත් විච්ඡේදයේ සාන්ද්‍රණය. විද්‍යුත් විච්ඡේද විද්‍යුත් විච්ඡේදයේ සාන්ද්‍රණය. 4 වායුවේ පීඩනය. වායුවේ පීඩනය. වායුවේ පීඩනය. වායුවේ පීඩනය. හරිද? එතකොට අපිට වැදගත් වෙනවා මේ මොකක් හරි කෝෂයක් ගත්තම කෝෂයක කෝෂ ප්‍රතික්‍රියා හැම වෙලාවෙම තාපදායකයි. කෝෂ ප්‍රතික්‍රියා හැම වෙලාවෙම තාපදායකයි. ඉදිරි ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්න විද්‍යුත් ගාමක බලය වැඩි වෙනවා. ඔය විද්‍යුත් ගාමක බලය කියන එක අපි ඉගෙන ගන්නවා. ඇත්තට විද්‍යුත් ගාමක බලයක් කියන්නේ කෝෂයක් කරා ධාරාවක් ගලන්නේ නැතිකොට තියෙන කෝෂයේ විද්‍යුත් ගාමක බලයට. තේරුණානේ? ඒ කියන්නේ විභව අන්තරය කෝෂයේ විභවය කියනකොට විභව අන්තරය ධාරාවක් ගලන්නේ නැති වෙලාවේදී කෝෂය හරහා තියෙන විභව අන්තරයට අපි කියන විද්‍යුත් ගාමක බලය. ඒතර ওই මේ විද්‍යුත් ගාමක බලය ප්‍රධාන වශයෙන් කැතෝඩෙන් ඇනෝඩේ අඩු කරලා ගන්න පුළුවන් කියලා අපි ඉගෙනගෙන තියෙනවා. ඒතකොට ඒව ගැන අපි ආයෙ වෙනම නෝට් එකක් දාගන්න ඕනේ ඒව ටික දන්න නිසා. අපිට විද්‍යුත් විච්ඡේදනයේ විද්‍යුත් රසායනික කෝෂවල තව එක කොටසක් තියෙනවා මේ විද්‍යුත් රසායනික කෝෂ වර්ග. ඒකත් දැන් ඒ ටික පොඩි වෙලා කරන ඒ ටික කරනවා. ඊට පස්සේ අපිට ඉතුරු වෙන්නේ විද්‍යුත් විච්ඡේදනය. ඒක ලබන සතිය තමයි කරන්න තියෙන්නේ. ඒතකොට එතනින් සම්පූර්ණ පාඩම ඉවර වෙනවා. ඒතකොට ලබන සතියෙන් අපිට පාඩම ඉවර කරන්න පුළුවන්. හරිද? ලියා ගන්න චූටි අනුමාත්‍රිකාවක් විද්‍යුත් රසායනික කෝෂ වර්ග. විද්‍යුත් රසායනික කෝෂ වර්ග. විද්‍යුත් රසායනික කෝෂ වර්ග. විද්‍යුත් රසායනික කෝෂ වර්ග. හරිද? විද්‍යුත් රසායනික කෝෂයක් මම පොඩ්ඩක් ෂෙයා කරලා තියන්නම්. විද්‍යුත් රසායනික කෝෂයක් කියලා කියන්නේ රසායනික කෝෂයක් කියලා කියන්නේ රසායනික ශක්තිය විද්‍යුත් ශක්තියක් බවට පත් කරන්න පුළුවන් අපි කියන රසායනික කෝෂයක්. තේරෙනවනේ? විද්‍යුත් රසායනික ශක්තියක් විද්‍යුත් ශක්තියක් බවට පත් කරන්න පුළුවන්. අපි කියන මොකද්ද? ඒකට විද්‍යුත් රසායනික කෝෂයක් ලියා ගන්න. විද්‍යුත් රසායනික කෝෂ මගින් විද්‍යුත් රසායනික කෝෂ මගින් විද්‍යුත් රසායනික කෝෂ මගින් රසායනික ශක්තියක් විද්‍යුත් ශක්තියක් බවට පරිවර්තනය වේ. අපි මේවා ආකාර දෙකකින් කතා කරනවා. මෙන්න මේ සාමාන්‍යයෙන් ඔය බැටරි ටෝච් බැටරි තියෙන්නේ. ටෝච් බැටරි තියෙනවා, තව තියෙනවා කා බැටරි. ඒතකොට ටෝච් බැටරියක් වගේ ගත්තට පස්සේ ඒවා ආයෙ ආරෝපණය කරන්න බෑ. තේරුණානේ? ආයෙ ඒවා ආරෝපණය කරන්න බෑ. බැස්සට පස්සේ බැස්සම තමයි. ඒ කියන්නේ විද්‍යුතය සපයලා ආයි ආපස් දිශාව සිද්ධ කරගන්න බෑ. ප්‍රත්‍යවර්ත ප්‍රතික්‍රියාවක් කරගන්න බෑ. බැස්සොත් බැස්සා ඒක අයින් විසි කළාම දාන්න ඕනේ. හැබැයි සමහර ඒවා තියෙනවා නැවත ආරෝපණය කරන්න පුළුවන්. එතකොට ප්‍රාථමික කෝෂ කියලා කියන්නේ ඔය සාමාන්‍ය ටෝච් බැටරි වගේ ගත්තට පස්සේ ඔය ඔරලෝසු වලට දාන බැටරි, රෝච් බැටරි ඒවා බැස්සට පස්සේ ඒක අයින් කරලා දාන්න වෙනවා. නැවත ආයෙ ආරෝපණය කරන්න බෑ. හැබැයි කාර් වල තියෙන බැටරි එහෙම ඒ වගේ බැටරි තියෙන ඒවා මොනවද? නැවත ආරෝපණය කරන්න පුළුවන්. නැවත ආරෝපණය වෙනවා. ඒවට අපි කියනවා ද්විතීයික කෝෂ. එතකොට රසායනික කෝෂ වර්ග දෙකක් තියෙනවා. එකක් ප්‍රාථමික කෝෂ අනිත් එක ද්විතීයික කෝෂ. ලියන්න. ප්‍රාථමික මේ රසායනික කෝෂ වර්ග දෙකකි. රසායනික කෝෂ වර්ග දෙකකි. රසායනික කෝෂ වර්ග දෙකකි. රසායනික කෝෂ වර්ග දෙකකි. රසායනික කෝෂ වර්ග දෙකකි.
එක ලියන්න ප්‍රාථමික කෝෂ, දෙක ලියන්න ද්විතීයික කෝෂ. ප්‍රාථමික කෝෂ, දෙක ලියන්න ද්විතීයික කෝෂ. ලියන්න අනුමාට්ටුකා ලියන්න ප්‍රාථමික කෝෂ. ප්‍රාථමික කෝෂ. ප්‍රාථමික කෝෂ. ලියන්න විද්‍යුතය සැපයීමෙන්, විද්‍යුතය සැපයීමෙන්, ඒක යටතේ ලියන්න විද්‍යුතය සැපයීමෙන් විද්‍යුතය සැපයීමෙන් කෝෂ ප්‍රතික්‍රියාව, කෝෂ ප්‍රතික්‍රියාව පසුපස දිශාවට සිදු කළ නොහැකි කෝෂ, පසුපස දිශාවට සිදු කළ නොහැකි කෝෂ එනම් නැවත ආරෝපණය කළ නොහැකි කෝෂ, එනම් නැවත ආරෝපණය කළ නොහැකි කෝෂ ප්‍රාථමික කෝෂ නම් වේ. ප්‍රාථමික කෝෂ නම් වේ. උදාහරණ සාමාන්‍ය ලෙක්ලාන්ච් කෝෂයයි ඩැනියල් කෝෂය. උදාහරණ ලියන්න සාමාන්‍ය ලෙක්ලාන්ච් කෝෂය මෙතන තියෙනවා. ලෙක්ලාන්ච් කෝෂය, ඩැනියල් කෝෂය. උදාහරණ දෙවෙනි එක ලියා ගන්න ද්විතීයික කෝෂ, ද්විතීයික කෝෂ. ඒ කියන්නේ මේක නැවත ආරෝපණය කරන්න පුළුවන් කෝෂ, නැත්නම් විද්‍යුතයෙන් ආපසු ප්‍රතික්‍රියාව සිද්ධ කරන්න පුළුවන් කෝෂ. ලියන්න කෝෂ ප්‍රතික්‍රියාව ආපසු දිශාවට සිදු කර, කෝෂ ප්‍රතික්‍රියාව ආපසු දිශාවට සිදු කර